හලෝ යාළුවනේ ඔන්න ඉතින් සාදරයෙන් පිළිගන්න ඕගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකට. ඔන්න ඉතින් යාළුවනේ අද ගෙනල්ලා තියෙන vlog video එකක්. ඉතින් යාළුවනේ මම බිබිලි ගියා. බිබිලි කියන අපේ අම්මක් ගම්ම. ඉතින් එහි ගිහිල්ලා යාළුවනේ මාව දිස්ත්‍රාසු නිකුණාටවට වුණා. ඉතින් ඒක නිසා මට එහෙ ගොඩක් කල් ඉන්න උනා. ඉතින් එහි ගත්ත වීඩියෝ ටික තමයි යාළුවනේ ඉතින් මේ vlog එකක් විදිහට ගේන්න ඉන්නේ. එහෙනම් වැඩි කතා නැතුව යාළුවනේ අපි යමු වීඩියෝ එකට. ඉතින් ඕගොල්ලෝ හැමෝටම ආරාධනා කරන වීඩියෝ එක අවසානයේත් එක්ක බලන්න. ඒ වගේ මතක ඇති ඔයගේ ලයික් එකක් මේ වීඩියෝට දාන්න අමතක කරන්න බා. ඒ වගේ අනිවා channel එක subscribe කරගෙන යන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේ අපි යන ගමන් කොටුව බස් හෝල්ඩ් එකට. ඉතින් මම මේ පාර තනියම තමයි යාළුවනේ ගියේ. ඉතින් දැන් වෙලාව 6ට විතර ඇති. ඉතින් 7ට තමයි බස් එක තියෙනවා කිව්වේ. ඉතින් දැන් නම් යාළුවනේ මම නුවර පාස් කරලා ටිකක් දුර ඇවිල්ලා. ඉතින් මම බස් එකේදී වැඩි වීඩියෝ ගත්තේ නැහැ. ඉතින් මට තව පැය දෙකක් වගේ මම හිතන්නේ බිබිලට යන්න. ඉතින් යාළුවනේ මම අන්තිමට අපේ බිබිල ගමට ආවා. පේන ඇති ආවට පරිසරේ. ඉතින් මේ ගමන තමයි යාළුවනේ මම තනියම ආපු දුරම ගමන. ඉතින් කොහමද කිලෝමීටර් 350ක් විතර තියෙනවා කොළඹ ඉඳලා බිබිලට. මේ තමයි යාළුවනේ ගෙදරට එන පාර. පේන හැටි කන්දකුත් තියෙනවා. හලෝ ගායිස්, පේන හැටි අපේ ගමේ විල්යාය. දැන් නම් යාළුවනේ වහින්න වගේ අහස නම් කළු කරලා පේන හැටි ඔයගොල්ලන්ට මොන වෙලාව වහිද්ද දන්නේ නැහැ. පේන හැටි යාළුවනේ අපේ ගමේ කන්ද මීදුමට වැහිලා. පේන හැටි වෙල්යාය. ඉස්සරහා යාළුවනේ නැලක් තියෙනවා. මම එතනට ගිහිල්ලා පෙන්නන්න ඕගොල්ලන්ට. පේන හැටි guys. මේක තමයි අපේ ගමේ කන්දට. පේන හැටි අර ඈත කන්දේ මීදුම තියෙනවා. ඉතින් යාළුවනේ අර ඈත බදුල්ල කඳු පේනවා. ඉතින් දැන් නම් පේනවලු මීදුමත් එක්ක. ඉතින් පායල තියෙන දවස් වලට නම් හොඳටම පේනවා. ඉතින් යාළුවනේ අපේ ගමේ තියෙන යාළුවනේ වැවක්. පේන හැටි ඉතින් යද්දි නම් මෙහෙම වතුර දැම්මේ නැහැ බෑ. ඉතින් මෙතනට කියන්නේ යාළුවනේ වැවේ පිටවාන කියලා. ඉතින් යද්දි නම් වතුර දැම්මේ නැහැ. ඉතින් දැන් වහින කාලේ යාළුවනේ ඉතින් මෙදා තමයි 24. ඉතින් මෙදා නම් හොඳටම වැස්සා. මේ තියෙන යාළුවනේ වැස්සෙන් පස්සේ තත්ත්වය. ඉතින් මේ නම් ඇවිල්ලා 28 වගේ. ඉතින් 26 වගේ තමයි හොඳටම වැස්සේ යාළුවනේ. එදා නම් යන්න බැයි. ඉතින් දැන් තමයි යන්න පුළුවන්. ඉතින් යන්න බෑ කිව්වේ ඒ තරම ලොකු වතුර පාරක් ගියේ මෙතන. ඒක නිසා කවුරුත් මෙතනින් ගියේ නැහැ. දැන් තමයි ඉතින් වතුර අඩු වෙලා තියෙන්නේ. පේනවාද වැවත් බොර පාට වෙලා. පේනවාද අතන පල්ලිය තිබ්බ ගස් ඔක්කොම ගහගෙන ගිහිල්ලා වතුර පාරට. පේන හැටි යාළුවනේ දැන් ගමේ විල්යාය. ඉතින් දැන් පෑවිල්ලත් එක තමයි හොඳටම පේන්නේ. අර පේන්නේ යාළුවනේ ගමේ පන්සල. පේන හැටි ඔයගොල්ලන්ට. ඉතින් පේන හැටි යාළුවනේ බබ. ඉතින් මේ පැත්තේ තියෙන යාළුවනේ බබ. අනිත් පැත්තේ තියෙන්නේ විල්යාය. මේ පැත්තේ තියෙන්නේ විල්යාය. වැවේ වතුර නම් යාළුවනේ බොර වෙලා වැහපු වැස්සට. මේ තියෙන යාළුවනේ වැවේ බැම්ම. වැව බැම්ම. පේන හැටි ඔයගොල්ලන්ට එහා පැත්තේ වැව තමයි තියෙන්නේ. ඉතින් මෙතන තියෙන යාළුවනේ සොරවුවක් වගේ තැන. ඉතින් මේකත් එක්කම පාලමක් යනවා. ඉතින් මේකට කියන්නේ ගිනි පෙට්ටි පාලම කියලා. ඒක යනවා හැරේ වෙල් වලටම. පේන හැටි යාළුවනේ අපේ බඩීරුගු වගාව. ඉතින් මේ පැත්තේ මේ කාලේ යාළුවනේ මේ කට්ටිය බඩීරුගු තමයි වගා කරන්නේ. පේන හැටි අර
කන්ද උඩ ඉඳන් දාලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මං කන්ද උඩට ආව ටිකක් පේන ඇති බඩීරුගු වගාව. ඉතින් යාළුවනේ දෙසැම්බර් 5 මං ගියා අපේ ගමේ තියෙන තව ලස්සන පැත්තකට. ඉතින් මෙහෙට කියන්නේ යාළුවනේ හැලප කියලා. ඉතින් ඒ යද්දි හම්බුන පොඩි වැවක් දැන් නම් මේකේ වතුර ගොඩක් තියෙනවා. ඉතින් යාළුවනේ මෙතනට නම් අලියනවලු වතුර බොන්න දැන් නම් ඉන්නවලු. එහි තියෙන යාළුවනේ අපේ මාමගේ දෙහිවත්ත. ඉතින් මෙහි පැලකුත් තියෙනවා මම එක පෙන්නන්න. මේ තියෙන්නේ නම් යාළුවනේ දොඩම්. ඉතින් මේ තියෙන යාළුවනේ මං කියපු අර පැල. මේ තියෙන යාළුවනේ පැල උඩට පේන විදිය. වාටියෙම තියෙන යාළුවනේ කැලෑව. ඉතින් අර ඈත තියෙන යාළුවනේ නිල්ගල රක්ෂිතය. පල්ලෙහාට මෙහෙම තමයි පේන අර තියෙන දෙහි ගස්. ඉතින් යාළුවනේ අපි ගල් ඔය බලන්න ගියා. මේ තියෙන නිල්ගල කන්ද. මේ දාලා තියෙන යාළුවනේ බඩීරුගු. ඉතින් පේනවාද අර පැලක් තියෙන. ඉතින් එහාට තමයි තියෙන්නේ නිල්ගල කන්ද. පේන ඇති. ඉතින් මේ තියෙන යාළුවනේ ගල් ඔය පේන ඇති. ඉතින් අර වැහපු වැස්සත් එක්ක මේක ඉතුරුවා. ඉන්නේ තුරුපාර මේ අයින තිබ්බ ඔක්කොම පස් ටික ගිහිල්ලා. පේන අතර ගස් එහෙම ඇලවෙලා. පේන ඇති යාළුවනේ. ඉතින් මේ අර වතුරට ගහගෙන ගිය තැනක් එහා පැත්තෙන් තමයි ඔය යන්නේ මේ ගහට එහා පැත්තෙන්. ඉතින් මේ ඔය යන්නේ යාළුවනේ කෙලින්ම සේනානායක සමුද්‍රයට. ඉතින් මෙතන වතුර ටික රැඳිලා. අර තියෙන යාළුවනේ ගහගෙන ගියපු ටික පේන ඇති. ඉතින් දෙසැම්බර් 10 යාළුවනේ මම බිබිලින් පිටත් වුණා කොළඹට. ඉතින් මේ 18 වංගුවේ යාළුවනේ. ඉතින් 18 වංගුවේ ගොඩක් තැන් නාය ගිහිල්ලා යාළුවනේ. ඉතින් ඔය ටික තමයි යාළුවනේ මේ vlog එකෙන් ගෙනාවේ. ඉතින් මං ගමේ ගිහිල්ලා දවස් 18ක් හිටියා. ඉතින් මේ දවස්වල ගත්ත වීඩියෝ ටිකක් තමයි එකතු කරලා මේ විදිහට vlog එකක් විදිහට ගෙනාවේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like කරන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරගෙන යන්න. දැන් යාළුවනේ අදට ගිහිල්ලා එන්න තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න තුරු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.